අපගේ ආධාරය සමිදානන් වහන්සේගේ නාමයේය. උන්වහන්සේ අහසත් පොළවත් මැවූසේක. යාඥා කරම්හ. සර්ව බලධාරී දෙවි සමිදානනී, මහා බල සම්පන්න ආනනී, මෙතෙක් කල් මාගේ අධ්‍යාපනය සඳහා ඔබ වහන්සේ මට දුන්නා වූ අනේක කාර පිහිට වරප්‍රසාදයන් හා මඟ පෙන්වීම උදෙසා ඔබ වහන්සේට මම ස්තුති ප්‍රශංසා කරමි. අහෝ ශුද්ධ වූ ත්‍රිත්වයනි, ඔබ වහන්සේලාගේ අති බලගතු වැඩවිසීමෙන් මෙම විභාග සමය පුරාවටම මා මෙහෙයවමින් ශක්තිමත් කළ මැනව. මැවුම්කරුවානන් වූ දෙව් මහෝත්තමයාණනි, ඔබ වහන්සේ මාගේ ඉගෙනුම සඳහා ලබා දුන් සෑම අවස්ථාන්වලට මම තුති පුදන්නේමි. මාහට නැනනුවන පාදාදීමට ගුරුහරුකම් දුන් සියලු ගුරු බවතුන් උදෙසා මම ඔබ වහන්සේට තුති පුදන්නෙමි. ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනන් වහන්සේ වන පුත්‍රයාණනි, ඔබ වහන්සේ මිනිසෙකු ලෙස ප්‍රඥා මහිමෙන් වැඩුණුසේ මාහටද මා පෙනී සිටින මෙම විභාගයන්ට ප්‍රඥාවන්තව මුහුණ දීමට මට පිහිට වූ මැනව. ආත්මයාණනි, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම දීමනාවන් වන ප්‍රඥාව, දැනගැන්ම, දැනමිතිකම, දේව බය, තේරුම් ගැනීම, ධෛර්යය හා දේව භක්තිය මට අත්‍යවශ්‍ය මේ මොහොතේ මට දානය කළ මැනව. මා බොහෝ කැපකිරීම කර නිදි නොබලා වෙහෙස මහන්සි වී පාඩම් කළ දේ නිසි වේලාවේදී ආවර්ජනය කිරීමට ශුද්ධාත්ම ස්ප්‍රීතුව ඒවා වදාළ මැනව. අසා ඇති ප්‍රශ්නය කුමක්දැයි තේරුම්ගෙන පිළිතුරු සැපීමට අවබෝධය මට දුන මැනව. නොදන්නා නොවැටහෙන ප්‍රශ්න දුටුවද ධෛර්ය සම්පන්නව අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මට පිහිට වූ මැනව. මෙම විභාග කාලය මුළුල්ලේදීම මාහට අවශ්‍ය කායික, මානසික හා අධ්‍යාත්මික සුව සැප දෙවා වදාළ මැනව. ශුද්ධ වූ ජෝසප් කපටිනෝ මුනිතුනේ, ඔබතුමන් විභාගයට පෙනී සිටියදී ඔබ හොඳින් සූදානම් වූ පාඩම් වලින් විභාග ඔබ විභාග කළ ලෙස මා සූදානම් වූ ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රය දැකීමෙන් මාද සැනසුව මැනව. ඒ සඳහා දෙවිඳුන් ඉදිරියේ මා වෙනුවෙන් යාඥා කළ මැනව. ආමේන්. මාළගින් ඔබ සිටියොතින් මට දෙවියනේ ඇති දෙවියනේ. මාළගින් ඔබ සිටියොතින් මට දෙවියනේ ඇති දෙවියනේ.